රයිට් අයිබුවන් පුතේ අපිට තව ඉතුරු වෙලා තියෙනවා පයිතගරස් ප්‍රමේය පාඩමේ තව පොඩි කොටසක් අපිට ඉතුරු වෙලා තියෙනවා නේද ටියුට් එකේ. ඒතර ප්‍රශ්න හතරක් තමයි අපිට ඉතුරුනේ. ඒ ප්‍රශ්න හතර තමයි දැන් මම මේ වෙලාවේ සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට ඔයා දන්නවා පාඩමක් කියන්නේ අපේ පාඩම් 25යිනේ තියෙන්නේ. එක පාඩමක් දායකත්වයේ 104යිනේ එතකොට. එතකොට 104ක වැඩ අවසන් කරන්න හදන්නේ. තව මීට අමතරව මෙතෙක් පයිතගරස් ප්‍රමේය පාඩමෙන් ආපු පසුගිය විභාග ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරන්න ඕන. ඒ ටික සාකච්ඡා කරාට පස්සේ අපේ 104 වගකීම අවසන් වෙනවා. නේද? අපි මේ කතා කරන SFT ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකේ 104ක වගකීමක් අවසන් කරන්න හදන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ විභාගයේ වෙනකොට 100%කින්ම මම නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඒ මම නිදහස් වෙන ටික ඔයා මොනවා කරගත්තොත්ද? එකතු කරගත්තොත් පුතේ ඔන්න වැඩේ ගොඩ. පැහැදිලිද? ඒ නිසා බොහොම උවමනාවෙන් මේ වැඩේ කරගෙන යන්න. හරි. එහෙනම් අපි පටන් ගමු පුතේ. අපිට බැරි වෙච්ච ප්‍රශ්න කීපයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම එක වගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න දෙක කතා කරමු. හරි, දෙවෙනි පිටුවේ තියෙනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නය. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. නේද? දෙවෙනි පිටුවේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි, දෙවෙනි පිටුවේ තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ. මේ විදියට ඔයාලට පේනවා මොකද්ද තියෙන්නේ? මේ විදිහට ඝනකාභයක් තියෙනවනේ. හරිද? මේ විදිහට ඝනකාභයක් ඔයාලට දීලා තියෙනවා. ඝනකාභයක් දීලා තියෙනවා. මේ විදිහට ඔයාලට ඝනකාභයක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට. මේ විදිහට ඝනකාභයක් දීලා තියෙනවා. ඝනකාභයක් දීලා මේකට අකුරු දීලා තියෙනවා මොනවද? A B C D පතුලට දීලා තියෙන අකුරු ටික නේද? ඊට පස්සේ මෙතෙන්ට දීලා තියෙනවා E අකුර. මෙතෙන්ට දාලා තියෙනවා F අකුර, මෙතෙන්ට දීලා තියෙනවා G අකුර, මෙතෙන්ට දාලා තියෙනවා H අකුර දීලා තියෙනවා. එතකොට ඔයාට කියනවා මේකේ පුතේ AB පාදයේ සෙන්ටිමීටර් 12ක් කියලා කියනවනේ නේද? AB පාදය කියන්නේ මෙයානේ. සෙන්ටිමීටර් 12ක් කියලා කියනවා. ඊට පස්සේ BC පාදයේ සෙන්ටිමීටර් 5ක් කියලා කියනවා මේ පාදේ. ඒ වගේම ඔයාට කියනවා BF පාදය. BF පාදය කියන්නේ මෙන්න මෙයා. මෙයා ඇවිල්ලා සෙන්ටිමීටර් කීයක්ද කියන්නේ? 6ක් කියලා කියනවා මේ පාදේ. එතකොට මෙයාත් සෙන්ටිමීටර් 6යි. එතකොට ඔයාගෙන් පළවෙනියටම අහන්නේ පුතේ මෙම ඝනකාභයේ AC දිග සොයන්න කියලානේ කියන්නේ. AC කියන්නේ මොකක්ද කියන්නකො මට? AC කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තාම නේද? මෙතනින් ඉවර වෙන රේඛාවනේ. ඒ කියන්නේ පුතේ ඔය අහන්නේ පතුලේ විකර්ණයක් කීයද කියලා. එතකොට ඔයා මට කියන්න, හරිද? ඔයා මට කියන්න මොකද්ද පතුලේ හැඩය? පතුල ඍජු කෝණාශ්‍රයක් නේ. එහෙනම් මම ලියනවා පතුල සලකමු. මම ලියනවා පතුල සලකමු කියලා ලියනවා. එතකොට පතුල පුතේ ඍජු කෝණාශ්‍රයක්නේ. පතුල මොකද්ද? ඍජු කෝණාශ්‍රයක්නේ. එතකොට පතුල ඍජු කෝණාශ්‍රයක්. එතකොට මොනවද මේ පාදවල දිගවල් මට කියන්න? මෙයා සෙන්ටිමීටර් 12යිනේ. මෙයා ඇවිල්ලා සෙන්ටිමීටර් 5යි. හරි. මෙන්න මේ රේඛාවේ දිගනේ අහන්නේ වාගේ. මේ රේඛාවේ දිග අහන්නේ. මෙයා 90යි, මෙයාත් 90යි. එතකොට මම අකුරු වලින් කියන්නම්. මෙයාට අපි කියන්නේ A කියලා. මෙයාට B කියන්නේ, මෙයාට C කියන්නේ, මෙයාට D කියලානේ කියන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. එතකොට AC හොයන්න පුළුවන්. මොකද්ද ත්‍රිකෝණේ? ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදන්න. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදන්න. ප්‍රමේය යොදමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදන්න. කර්ණය වෙන්නේ කවුද මෙයානේ? AC. AC වර්ගය සමාන ඉදිරිපාද දෙකෝ. එක්කෙනෙක් AB. AB වර්ගය දාන අනිත් එක්කෙනා කවුද? BC. BC වර්ගය. එතකොට AC වර්ගය සමානයි AB කීයද පුතේ? 12යි. 12 වර්ගය දාන BC 5යි 5 වර්ගයනේ. AC වර්ගය සමානයි 12 වර්ගය 144යි 5 වර්ගය 25යි. AC වර්ගය සමානයි 169යි. වර්ගය නැති කරන්න අනිත් පැත්තට වර්ගමූලයක් දානවා. 169 වර්ගමූලය ඇවිල්ලා කීයද? 13යි සෙන්ටිමීටර්. හරිනේ වැඩි. එයා සෙන්ටිමීටර් 13යි. එයා සෙන්ටිමීටර් 13යිනේ. හරි. ඊට පස්සේ බලන්න පුතේ අපෙන් අහනවා AG පාදයේ දිග. AG කියන්නේ කවුද? මෙන්න මෙයානේ. AG කියන්නේ මෙන්න මෙයාට. AG පාදය කියන්නේ මෙන්න මෙයාටනේ. ඒ පාදයේ කීයද කියලා අහනවා. එතකොට දැන් මේ පාදයේ කීයද? මේ පාදයේ දැන් අපි හොයාගත්තා සෙන්ටිමීටර් 13යි කියලානේ. 13යි කියලා. මේ පාදයේ කීයද? මේ පාදේ ඇවිල්ලා මෙයා 6 නම් මෙයාත් 6නේ. මෙතන කෝණය පුතේ 90යි. නේද? මෙයා ඉන්නේ පතුලේ, මෙයා හරි කෙලින් උඩට යන්නේ 90යි.
එතකොට දැන් ඔයාගෙන් අහන්නේ මෙයා 13යි මෙයා 6යි මෙයා කීයද කියලා අහන්න. දැන් මම මෙහෙම කරන්නම්. ඔය රතු පාට ත්‍රිකෝණය වෙනම ඇඳ ගන්න. ඔය රතු පාට ත්‍රිකෝණය වෙනම ඇඳ ගන්නම්. හරිද? රතු පාට ත්‍රිකෝණය වෙනම ඇඳ ගන්නම් ඊළඟ පිටුවේ. රතු පාට ත්‍රිකෝණය මේ වගේ එකක්නේ. මේ වගේ ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. මෙතන තිබ්බ අකුර මොකද්ද? A තිබ්බා. මෙතන තිබ්බේ C. මෙතන G නේ තිබ්බේ. මේ ඇවිල්ලා පුතේ සෙන්ටිමීටර් 13යි. මේ ඇවිල්ලා අපිට ආවේ 6යි නේ. 6යි නේ තිබ්බේ. මේ පාදයේ දිග සෙන්ටිමීටර් 6යි. එතකොට අපිට දැන් තියෙන්නේ මෙයා හොයන්න නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. මොකද්ද? අපිට කරන්න තියෙන්නේ මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. මොකද්ද? ACG ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. පයිතගරස් ප්‍රමේය යොදමු. පයිතගරස් ප්‍රමේය යොදමු. කර්ණය වෙන්නේ කවුද? මෙයානේ AG. ඒතර AG වර්ගය සමානයි ඉතිරි පාද දෙක. මෙයා කවුද? AC වර්ගය දාන මෙයා කවුද? CG වර්ගය. එතකොට AG වර්ගය සමානයි AC ඇවිල්ලා 13යි 13 වර්ගය. CG ඇවිල්ලා 6යි 6 වර්ගය. එතකොට AG වර්ගය සමානයි 13 වර්ගය 169යි 6 වර්ගය කීයද? 36යිනේ. ඉතුරු ටික මම මෙහෙන් ලියන්න. AG වර්ගය සමානයි එතකොට කීයද? 169යි 6යි 175යි 175යි කීයද? 175යි ඊට පස්සේ 175යි 185යි 195යි 205යි නේ. 205යි වර්ගය නැති කරන්න අනිත් පැත්තට වර්ගමූලයක් දානවා. 205 වර්ගමූලය බලන්න. 205 වර්ගමූලය බලන්න. දශම 3යි 1යි 7යි 14යි දශම 3යි 1යි 7යි නැත්තම් 8යි සෙන්ටිමීටර්. හරි. ඔන්න වැඩ 4න් එකක් ඉවරයි ඈ. වැඩ 4න් එකක් ඉවරයි. දැන් ඔය මොඩල් එකේම තව ප්‍රශ්නයක් තියෙනවා කොතනද? 4 වෙනි පිටුවේ උඩ 8 වෙනි ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. 4 වෙනි පිටුවේ උඩ 8 වෙනි ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. අපි ඒකට යමු. 8 වෙනි ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. ආපහු තියෙන්නේ මොකද්ද? මේ විදිහටනේ. ආපහු තියෙන්නේ ඝන කාභයක් මේ බලන්නකෝ. ඝන කාභයක් තමයි මේ තියෙන්නේ මේ. ආපහු තියෙන්නේ ඝන කාභයක් මේ. අපිට කියනවා මේ පාදයේ දිග සෙන්ටිමීටර් x මේ පාදයේ දිග සෙන්ටිමීටර් y මේක සෙන්ටිමීටර් z කියලා තියෙන්නේ. මෙයා x y z නම් ඝනකාභයේ සම්මුඛ ශීර්ෂ අතර පරතරය සොයන්න. සම්මුඛ ශීර්ෂ කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට වගේ දුරක්. හරිද? මේ බලන්න අපි දාගත්තොත් අකුරු AB CD sorry AB CD මෙතන පතුලට දාමුකෝ. මෙතෙන්ට දාමු E මෙතෙන්ට දාමු F මෙතෙන්ට දාමු G මෙතෙන්ට දාමු H. දැන් පුතේ ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන මොකද්ද? දැන් සම්මුඛ ශීර්ෂ කියන්නේ මොනවද? සම්මුඛ ශීර්ෂ කියන්නේ පුතේ මෙතනින් පටන් ගත්තොත් ඊට විරුද්ධ තැන මෙතනනේ. ඊට උඩින් හෝ යටින් තියෙන තැන උඩින් එතනක් තියෙන මෙතෙන්ට එනකන් තියෙන දුර. ඒතකොට A වලින් පටන් ගත්තොත් පුතේ G දක්වා. A වලින් පටන් ගත්තොත් G දක්වා. ඒතකොට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන බේම් මෙයා හොයාගන්න එක තමයි පළවෙනි රාජකාරිය. මෙයා හොයාගන්නේ කොහොමද? පතුල අරගෙන පයිතගරස් ප්‍රමේය දාන්න. හරි මම ලියනවා මෙහෙම. පතුල සලකමු. මොකද්ද අපි සලකන්නේ? පතුල කියන එක සලකමු. පතුල ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි. පතුල ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි. මෙතන අකුර මොකද්ද? A B C D. පතුල සලකමු. මෙයා x නේ. මෙයා y නේ. මෙයාත් ඕනනම් x මෙයාත් y නේ. දැන් ඔයාලට තියෙන්නේ මේ රේඛාව අඳින්න මේකේ. මෙන්න මේ රේඛාව නෙවට ඕන. මෙයා 90යි මෙයා 90යි. මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්නකෝ. ABC ත්‍රිකෝණයට අපි ලියනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. පයිතගරස් ප්‍රමේය යොදමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදනවා. කර්ණය වෙන්නේ කවුද? AC. AC වර්ගය සමානයි ඉතිරි පාද දෙක මොනවද?
AB වර්ගය ධන BC වර්ගයනේ. අපිට ඕන AC. AC වර්ගය සමානයි AB. AB කියන්නේ x නේ. x වර්ගය ධන BC කියලා කියන්නේ y. y වර්ගය. අපි මේක මෙහෙම නවත්තමු. මේක දන්නවා කියලා හිතන්නකෝ ඈ. මේක මෙහෙම දන්නවා කියලා හිතන්න. AC දන්නවා කියලා හිතන්නකෝ ඈ. මෙහෙම නවත්තමු. ඊට පස්සේ දැන් අපි මෙයාව දන්නවනේ. මං කිව්ව මොකද්ද? මෙයාව අපි දන්නවා. හරිද? ඕන වෙලාවක දන්නවා. මෙයා කීයද? මේ පාදේ z නේ. හරි මේ පාදේ z. මෙයාවනේ හොයන්න ඕන සම්මුඛ ශීර්ෂ අතර පරතරය කියලා. මේ කෝණයේ අංශක 90යි. දැන් අපි මේ කහපාට ත්‍රිකෝණය ගමුකෝ. කහපාට ත්‍රිකෝණය. හරිද? මෙයා දැන් අපි දන්නවා කියවනේ මං. මෙයා A, මෙයා C, මෙයා කවුද G නේ. මෙයා ඇවිල්ලා Z. හරි. දැන් මෙයා තමයි හොයන්න ඕන. මේ ත්‍රිකෝණයට දාමු පයිතගරස් ප්‍රමේය. ඔන්න මම මෙයාට පයිතගරස් ප්‍රමේය දානවා. මොකද්ද? මොකද්ද ත්‍රිකෝණය? ACG. ACG ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දානවා. කර්ණය කවුද? AG. එයා තමයි සම්මුඛ ශීර්ෂ අතර පරතරය. ඊට පස්සේ මෙයා කවුද? AC. AC වර්ගය ධන මෙයා කවුද? CG වර්ගය. එතකොට AG වර්ගය සමානයි AC වර්ගය. මේ තියෙන්නේ පුතේ. AC වර්ගය නෝට දාන්න x වර්ගය ධන y වර්ගය. CG කියන්නේ කවුද? Z. එතකොට Z වර්ගය. වර්ගය නැති කරන්න අනිත් පැත්තට දාන්න මොකද්ද? වර්ගමූලය. එතකොට x වර්ගය ධන y වර්ගය ධන z වර්ගයේ වර්ගමූලය කියලා උත්තරේ එන්නේ. දැක්කද? උත්තරේ එනවා. මේක මතක තියාගන්න හොඳට. හරිද? මේක මේ බහු වර්ණ වලට එහෙම මාර වැදගත්. ඒ කියන්නේ ඔයාට ඝනකාභයක් දීලා සම්මුඛ ශීර්ෂ අතර පරතරය ඇහුවොත් ඔයාට තියෙන්නේ x වර්ගයේ ධන y වර්ගයේ ධන z වර්ගයේ වර්ගමූලය කියලා මතක තියාගන්න. x වර්ගයේ ධන y වර්ගයේ ධන z වර්ගයේ වර්ගමූලය කියලා මතක තියාගන්න. දැන් අර කලින් ගාන මතක් කරන්නකො මේ. කලින් අපි අදපු ගාන. දැන් මෙයා 12යිනේ. x වගේ 12 වර්ගය. මෙයා 5යිනේ. 5 වර්ගය. මෙයා කවුද? 6 වර්ගය. දැන් මේ බලන්නකො මේ. 12 වර්ගයේ ධන 5 වර්ගයේ ධන 6 වර්ගයේ මේ සම්පූර්ණ එකේ වර්ගමූලය 12 වර්ගයේ 144යි 5 වර්ගයේ 25යි මෙයා 36යි. එතකොට කීයක් දෙන්නේ? එයාගේ වර්ගමූලයනේ 144යි 36යි කීයද? 150යි 180යි 205 වර්ගමූලය. ඉතින් 205 වර්ගමූලයනේ අපිට ඉස්සෙල්ලා ගානේ ආයේ මේ අන්තිමට 205 වර්ගමූලය. ජස්ට් හදන්න පුළුවන්. ඒ කියන්නේ බහු වර්ණ පේපර් එකේ එන ප්‍රශ්නයකට අපිට ශනිකව උත්තර ලියන්න පුළුවන්. දැන් නැත්තම් එහෙම හිතන්නකෝ. බහු වර්ණ පේපර් එකේ සම්මුඛ ශීර්ෂ අතර පරතරය ඇහුවොත් ඔයාලා මෙහෙම පතුල අරගෙන මෙහෙම හොයලා එතකොට ඉතින් ඔයාට විනාඩි 2-3ක් ගිහිල්ලා ඊටත් වඩා වැඩි වෙලාවක් ගිහිල්ලා. නමුත් අර එකපාර ගොඩ දා ගන්න පුළුවන් ඔයාට. හරි ඒ ගානත් හරි ඈ. ඒ ගානත් හරි. ඊට පස්සේ අපි යනවා කොයි ගානටද? ඊට පස්සේ අපි යමු මෙන්න මේ ගානට. ගැටලුව 4 කියන එකට යන්කෝ. පිටුවංග 2 තියෙන්නේ. දක්වලා තියෙන්නේ පතුල සමචතුරාස්‍රාකාර ඍජු පිරමීඩයක්. මේ බලන්න. පතුල සමචතුරාස්‍රාකාර ඍජු පිරමීඩයක්. අපි අඳින්නේ නම් ඉතින් මෙහෙම තමයි ඈ. පතුල සමචතුරාස්‍රාකාර ඍජු පිරමීඩයක්. ඍජු පිරමීඩයක් කියන්නේ පුතේ පතුලේ හරි මැදට උඩින් තමයි මෙන්න මේ ශීර්ෂයේ තියෙන්නේ. මේ තියෙන පිරමීඩයේ මේ පතුල සමචතුරාස්‍රාකාර ඍජු පිරමීඩයක්. හරි. මම මේකට අකුරු ටිකක් දාන්නද? මෙයාට A දාන්නම්, B දාන්නම්, C දාන්නම්, D දාන්නම්. ඊට පස්සේ මෙයාට E දාන්නම්, F දාන්නම්. ඇයි මේකට ඍජු පිරමීඩයක් කියන්නේ? පතුලේ හරි මැදට උඩින් තමයි පුතේ මේ ශීර්ෂයේ තියෙන්නේ. එතකොට මේකට කියන්නේ ඍජු පිරමීඩයක් කියලා. එතකොට මේ පතුල සමචතුරාස්‍රාකාරයිනේ. එතකොට මේ ත්‍රිකෝණත් පුතේ වටේ තියෙන හතරම සමාන වෙන්න ඕන. ඍජු පිරමීඩ වල හැටි. ඔයාට කියනවා පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර් 10යි. මේ පැත්ත සෙන්ටිමීටර් 10යි. මේ පැත්තත් 10යි. මෙහෙත් 10යි, මෙහෙත් 10යි. ඊළඟට කියනවා ඍජුස සෙන්ටිමීටර් 12යි. ඒ කියන්නේ මෙන්න මේ කඩිර සෙන්ටිමීටර් 12යි කියලා කියනවා. හරි. ඔයාගෙන් අහන්නේ පළවෙනියට AC දිග සොයන්න. AC කියන්නේ පුතේ පතුලේ විකර්ණයක්නේ. හරි. හොඳම දේ තමයි ඔයා පතුලක් වෙනම ඇඳ ගන්නවා. මෙන්න පතුල සමචතුරාස්‍රයක්නේ. මොනවද පතුලේ අකුරු? A B C D නේ පතුලේ අකුරු. පැත්තක් කීයද? සෙන්ටිමීටර් 10යි. මෙයත් සෙන්ටිමීටර් 10යිනේ. මෙයත් සෙන්ටිමීටර් 10යි. මෙයත් සෙන්ටිමීටර් 10යි. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? පතුලේ විකර්ණයක්නේ පුතේ අහන්නේ. මේ තියෙන පතුලේ විකර්ණය 90යි 90යි. දැන් ඔයාට තියෙන්නේ මොකද්ද?
මේ ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දාන්න. මොකද්ද ත්‍රිකෝණය? ABC. මම ලියනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු කියලා කියනවා. ABC ත්‍රිකෝණයට හොඳේ. කර්ණය මොකද්ද? AC. AC වර්ගයේ සමානයි මෙයා කවුද? AB. AB වර්ගයේ ධන මෙයා කවුද? BC. BC වර්ගයනේ. එතකොට පුතේ අපි ලියනවා AC වර්ගයේ සමානයි AB 10යි 10 වර්ගයේ මෙයත් 10යි 10 වර්ගයනේ. AC වර්ගයේ සමානයි පුතේ මට ලියන්න පුළුවන් ඕන්නම් 10 වර්ගයේ 100යි 10 වර්ගයේ 100යිනේ. එතකොට පුතේ මං 100යි 100යි 200යි කියලා ලියන්නේ නැතුව ඕන්නම් ලියක 100 වරක් 2 කියලා. වර්ගය නැති කරන්නේ කොහොමද? වර්ගයන් නැති කරන්නේ පුතේ වර්ගමූලයේ දාලා. එතකොට මොකද වෙන්නේ? 100 වැඩි කිරීම 2 වර්ගමූලය. එතකොට AC සමානයි පුතේ 100 වර්ගමූලයේ 10යි. මෙතන මූල 2යිනේ. ඔයාලා මූල 2 දන්නව නේද? 1.4යි 1.4නේ. එතකොට 10න් වැඩි කරපුවාම උත්තරේ පුතේ 14.14 සෙන්ටිමීටර්. ඔන්න උත්තරේ දැක්කද? පතුලේ විකර්ණයක දිග AC අපි හෙව්වා. ඊළඟට අහන්නේ EG පාදයේ දිග. පාට පේනවද මෙන්න මෙහෙම කඩ ඇවිල්ලා තියෙනවා මෙහෙම. මෙයා 90යි. මෙතන තමයි G අකුර තියෙන්නේ. EG පාදයේ දිග. ඉතින් හරි ලේසි මේක හදන්න. ඇයි කොහොමද දන්නවද? ඒකට හේතුව පුතේ මේ බලන්නකෝ. මේ පාදයේ කීයද? මේ පාදයේ සෙන්ටිමීටර් 12යිනේ. මේ පතුලේ හරි මැදනේ පුතේ. මේ පතුලේ හරි මැදනේ. ඒතර හරි මැදේ ඉඳන් මෙතනත් හරි මැද. මේකේ හරිනම් පොඩ්ඩක් මෙහෙම ඉරක් ගහගන්න. මේ ටිකට සමානයි. හොඳේ. එතකොට පතුලේ හරි මැද නම් මේ පාදයක් සෙන්ටිමීටර් 10නේ. මෙයා කීයද සෙන්ටිමීටර් 5යි. ඉතින් ඔයාගෙන් අහනවා මෙයා කීයද කියලා. මෙයා 12 නම් මෙයා 5 නම් මෙයා කීයද? හරි අපි අලුත් රූපයක් ඇඳගමුකෝ. අලුත් රූපයක් ඇඳගමු. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක් ගැන නෙවෙයි අහන්නේ. මේ වගේ අලුත් රූපයක් මෙතන G අකුර මෙතන කොතනද EF තිබ්බේ? මෙතන F උඩ E නේද? උඩ තිබ්බේ E. උඩ E මෙතන F තිබ්බේ. මෙයා සෙන්ටිමීටර් 12යි. මෙයා සෙන්ටිමීටර් 5යි. මෙයා කීයද කියලා තමයි අහන්නේ. මේකට පයිතගරස් ප්‍රමේය දාන්න මොකද්ද? EFG ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. කර්ණය මොකද්ද? EG. EG වර්ගයේ සමානයි ඉතිරි පාද දෙක මොනවද? EF වර්ගයේ ධන FG වර්ගය. එතකොට EG නේ පුතේ. EG වර්ගයේ සමානයි EF 12යි 12 වර්ගය. FG කියන්නේ පුතේ 5යි 5 වර්ගය. එතකොට EG වර්ගයේ සමානයි මෙයා 144යි මෙයා 25යි. EG වර්ගයේ සමානයි පුතේ 169යි. වර්ගය නැති කරන්න මේ පැත්තට වර්ගමූලයක් දානවා. 169 වර්ගමූලය කීයද? 13යි සෙන්ටිමීටර්. ඔය තියෙන උත්තරේ. ලේසි ඉතින් නේද? පයිතගරස් ප්‍රමේය පොඩි කාලෙත් ඇදුවා දැනුත් හදනවා. තව මට කරන්න තියෙන්නේ මේ තව අන්තිම රචනා ප්‍රශ්න කියලා දීලා ඔයාලත් එක්ක පාස් පේපර්ස් ටික කරන්න විතරයි. ඒතකොට ඒ ඇති. පයිතගරස් ප්‍රමේය සම්බන්ධයෙන් ඊට වැඩිය නැහෙන්න යන්න එපා බොරුවට. හරිද? ඒ පාඩමට ඊට වැඩිය නැහෙන්න යන්න එපා. මොකද ඊට වැඩිය නැහෙන්න ඕන පාඩම් තියෙනවා. ඒ පාඩම් වලට නැහෙන්න. හරිද? මේකට ඊට වැඩිය නැහෙන්න යන්න එපා. ඒක තේරුමක් නැති වැඩක් පුතේ. හරිද? මොකද දැන් ඉස්සරහට ඔයාලට පේපර් වල එහෙම මේ වගේ ගණන් ඕන තරම් තව හම්බෙනවා. ඒතකොට දැන් මම මේ වැඩේ ඉවර වුණාට පස්සේ 104ක මගේ දායකත්වයේ ඉවරයි. ඊට පස්සේ මං ඊළඟ දවසේදී මං උගන්වන්නේ ඔයාලත් එක්ක තල රූපවල වර්ගඵලය පුතේ. තල රූපවල වර්ගඵලය. එතකොට තල රූපවල වර්ගඵලයට මම දෙනවා 102ක්. මොකද ඝන වස්තු වල වර්ගඵලයේ පරිමාවක් තියෙනවනේ. ඒකටත් මට 102ක් දෙන්න වෙනවා. එතකොට මම ඔයාලත් එක්ක පොරොන්දු වෙච්ච කතාවෙන් 108ක වැඩ ඉවරයි. එහෙම මං මගේ වැඩ ටික ඉවර කරලා දෙන්නම් ඔයාලට පිළිවෙලින්. ඔයාලා කලබල වෙන්න එපා, බය වෙන්න එපා. මං වැඩේ ඉවර කරලා දෙන්නම්. හරි. මොකද මේ පුරුදු වෙන්න උගන්වනවා එහෙම නෙවෙයි. මං අවුරුදු 22ක් උගන්වලා තියෙනවා. ඒ නිසා පුරුදු වෙන්න උගන්වනව නෙවෙයි ඈ. බයිලා නැහැ. හරිද? බයිලා නැහැ. මං වැඩ ටික කරලා දෙන්නම්. බොරුවට අර එලි වෙනකම් කරන පන්ති පැහැදිලිද? මහරය දෙගොඩ හරියක් වෙනකම් කරන පන්ති ඒව නැහැ. හරි. එහෙම නිකන් මිනිස්සු බොරුවට දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාලා එක දවසක් ඇහැරලා ඉන්නකෝ දවසක් පව්වදාට තියෙන ආතල් එක බලන්න පව්වදා දවසම කාලා කන්නීනේ. හරිද? ඔය ළමයි එලි වෙනකන් ඇහැරවලා තියා ගන්නවනේ ඒවා මහා කරුම. ඔයාලා කැමතිද කියන්නේ එලි වෙනකන් ඇහැරලා ඉන්න? නේ කරුමයක්නේ.
ඒක රෑ එළි වෙනකන් ඉන්නකොට පොඩි ආතල් එකක් තියෙන්න පුළුවන් ඒ වෙලේ. නමුත් පහුවදා දවසේ තියෙන කාලකන්නිකම ගැන හිතන්නකෝ. ඔය රෑ කරන වැඩ ප්‍රමාණයෙන් වගේ 3 ගුණයක් කරන්න පුළුවන් පහුවදාට. ඒ හින්දා ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඊට අමතරව පුතේ ඔය යාළුවෝ කට්ටිය එකතු වෙලා පාඩම් කරන්න යන්නත් එපා. ඔය එකෙක් දෙන්නෙක් එකතු වෙලා පාඩම් කරන එක වෙනයි හරිද? ඔය සාමාන්‍යයෙන් ඉන්නේ නිකන් ඔය වැඩ කරන්නේ නැති උන් එක්කේම පාඩම් කරන්න සෙට් වෙන්න එපා. අන්තිමට ඇහැරලා ඉඳලා විතරයි. අපි ඒ ලෙවල් කරනකොටත් එහෙම හිටියත් මෙලෝ තේරුමක් නැහැ. දැන් තේරෙනවා එහෙම හිටියට වැඩක් නැහැ කියලා. යාළුවොත් එක්ක සෙට් වෙලා උන් එක්ක පාඩම් කරන්න පටන් ගන්නකොටම බර රෑ 10 අමාරු තේරෙනවනේ. ආගිය තොරතුරු කතා කරලා යාළුවන්ගේ ගෙදර ගිහිල්ලා උන්ගේ ගෙදරින් කාලා නාලා උන්ගේ ඇඳුම් ඇදලා නේද? කැරම් ගහලා ඕමි ගහලා ඔක්කොම කරලා වැඩේට සෙට් වෙනකොට රෑ 10 අමාරට විතර ඇති. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? 11 අමාර විතර එනකොට එකා ගිහින් නිදා ගන්නවා. අන්තිමේදී 12 1 වෙනකොට ඔක්කොම උන් නිදි. එහෙම නැත්නම් රෑ වෙනකම් කරලා තියෙන ඔය කැරම් ගහන ඒවා, ඕමි ගහන ඒවා, ඔය එක එක ගෑල් ළමයි ගැන, පිරිමි ළමයි ගැන කතා කරපුවා ඕවා තමයි කරලා තියෙන්නේ. ඉතින් වැඩක් නැහැ නේ. එද තනියම කරගන්න වැඩක් ඊට වැඩිය හොඳයි. හරි. එහෙනම් මම මගේ වැඩ ටික කරලා දෙන්නම්. ඔයාලා ඔයාලගේ වැඩ ටික කරන්න. අන්තිමට කැම්පස් එකෙන් නතර වෙන්න. හරිද? අපි දැන් කැම්පස් ගිහින් තියෙනවනේ. ගිහිල්ලා අපි කැම්පස් එකෙන් ඇවිල්ලා තියෙනවනේ. ඔයාලා ගිහිල්ලා මේ අත්දැකීම විඳින්න. ජීවිතේ මිනිහෙක්ගේ මම නම් දකින සුන්දරම කාලය තමයි කැම්පස් ජීවිතේ. ඒක නිකන් දිව්‍ය ලෝකේ ගියා හා සමානයි. ඒක විඳින්න. හරිද? රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ඒක ඇතුලේ ඔය විඳිල්ල කියන එක මාරයි. ඒක මාර විදියට තියෙනවා. හරි? මට මගේ ජීවිතේ මේ විශ්වවිද්‍යාලයේ තියෙන සුන්දරත්වය කියන එක 100%ක් විඳින්න බැරි වුණා. ඒකට හේතුව අපි එදා ඉඳන් මගේ A level ඉවර වෙච්ච දවසේ ඉඳන් ඇත්තට මීටත් කලින් ඉඳන් මගේ ජීවිතේ ටියුෂන්. හරිද? මගේ ජීවිතේ ටියුෂන්. ඉතින් එදත් ටියුෂන්, අදත් ටියුෂන්, හෙටත් ටියුෂන් තමයි මැරණකම්ම එහෙම තමයි. මොකද මම කැමතිම මේකට. හරිද? මම කැමතිම මේකට මේ වෘත්තියට තමයි කැමති. මම ඇත්තටම කැමති ෆිසිකල් පන්ති කරන්න. මම මේ ඔන්ලයින් පන්ති කරන්නේ එහෙම ලොකු කැමැත්තක් නැහැ. මොකද ඒකට හේතුව මේ අර අපි ලයිව් නෑනේ පුතේ. ඒ කියන්නේ දැන් ඔයාලයි අපි අතර දැන් සාමාන්‍ය පන්තියක අපි ඔයාලා දකින්න, ඔයාලා අපිව දකින්න. ඒතර තියෙනවනේ පොඩි නිකන් එහෙම ගතියක් නේ. ඒ හින්දා මේක ඉතින් අපි කරනවා වුණාට ඉතින් ෆිසිකල් පන්තියේ තරම් මං හිතන්නේ නැහැ ඉතින්. නමුත් අපි බලමු නේද? එක්කෝ අපිට තාම හුරු නැතුව ඇති මොකක් හරි එකක් ඇති. කොහොම හරි මහන්සි වෙලා වැඩ ටික කරමු, වැඩේ ගොඩ දාගන්න. හරි. යම් පුතේ අන්තිම ප්‍රශ්නෙට යම්. මේම කියන්නේ මොකද්ද කියන්නේ බලන්න. ABC ඍජුකෝණී ලෝහමය ආස්තරයක් කියන්නේ පුතේ තහඩුවක්. හරිද? AE සහ CD කණු දෙකක් මත රූපයේ ආකාරයට රඳවා ඇත. මෙම ආස්තරයේ ABC කෝණයේ අංශක 90ක් සහ AB පාදයේ සමානයිලු මොකේටද? BC පාදයට. ඊට පස්සේ කියනවා AE සමානයි CD සමානයි මීටර 1යි. AC සමානයි මීටර 2යි කියලා කියනවනේ. එතකොට අපි මෙන්න මේ වගේ කතාවක් නේ කියන්නේ. බලන්නකෝ. මේ වගේ කතාවක් නේ කියන්නේ මෙතනදී. මොකද්ද කියන්නේ? මේ තියෙන්නේ පොළව. හරිද? මේ තියෙන්නේ පොළව. මේ පොළව මත පුතේ කණු දෙකක් තියෙනවා මේ විදියට. මේ පොළව මත කණු දෙකක් තියෙනවා මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේක තමයි මේ ත්‍රිකෝණාකාර ආස්තරය. මේකට දාලා තියෙන අකුරු ABC. මේ කෝණය 90යි කියලා කියනවා. මේ පාදයේ මේ පාදයට සමානයි කියලා කියනවා මේකේ. මේ කණු වලට දාලා තියෙන්නේ මෙතන AE, ආය දාලා තියෙන්නේ මොකද්ද? මෙතන C, මෙතන D දාලා තියෙන්නේ. මෙයා පුතේ මීටර් 2ක් දිගේ කෙනෙක් කියලා කියනවා. මේ කණුවක් මීටර් 1යි. එතකොට මේ කණුවක් මීටර් 1යි. ওই ටික තමයි අපිට දීලා තියෙන තොරතුරු ටික. එතකොට පළවෙනියට අහන්නේ පුතේ ABC ලෝහමය ආස්තරය වටා විසිතුරු මල් වැලක් සහිත පටියක් ගැලවීමට අවශ්‍යව ඇත. මේ ABC ආස්තරය වටා හරිද? විසිතුරු මල් වැලක් තියෙන පටියක්. ඒ කියන්නේ A වල ඉඳන් B ට, B වල ඉඳන් C ට, ඒ වගේම මේ ටික. විසිතුරු මල් වැලක් තියෙන පටියක් කලවන්න ඕනලු. ඒ පටිය දිග කීයද කියලා අහනවා. මූල දෙක ආවොත් 1.4 ගන්නලු. දැන් මොනවා කරන්නත් පුතේ මේ පාදේ දැනගන්න එපේ. අපි හිතමු මෙහෙම. මේ පාදය අපි හිතමු පුතේ x කියලා. මෙයා x කියලා හිතමු. එතකොට මෙයාත් x නේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේකට පයිතගරස් ප්‍රමේය දාමු අපි. මොකද්ද ත්‍රිකෝණය? ABC ත්‍රිකෝණයට මේ. අපි ලියනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. ඍජුකෝණයට ඉස්සරහින් ඉන්නේ කර්ණය. කර්ණය තමයි AC.
AC වර්ගයේ සමාන ඉතිරිපාත් දෙක. එක්කෙනෙක් AB වර්ගය අනිත් එක්කෙනා BC වර්ගය. එතකොට පුතේ AC කීයද 2යි. 2 වර්ගය සමානයි. AB කියන්නේ x වර්ගයේ ධන. BC කියන්නේ මොකද්ද? ඒත් x වර්ගයේ. 2 වර්ගයේ කීයද පුතේ 4යි. නේද? x වර්ගයට x වර්ගය එකතු වුනහම 2යි x වර්ගය. මේ පැත්ත කපලා දාන්න දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට 2 සමානයි x වර්ගය කියලා නෙන්නේ. වර්ගය නැති කරන්න අනිත් පැත්තට වර්ගමූලයක් දාන්න. එතකොට වර්ගමූල 2 આવොත් 1.4යි කියලා ගන්න කියලා කියනවනේ. එතකොට 1.4යි. මෙයාගේ උත්තරේ මතක තියාගන්න වර්ගමූල 2යි කියලා හොඳේ. මෙයාගේ උත්තරෙත් වර්ගමූල 2යි කියලා මතක තියාගන්න. එතකොට දැන් පටියේ දිගනේ අහන්නේ. පටියේ දිගට එන්න ඕන කොයි ටිකද? පටියේ දිගට එන්න ඕන AC කෑල්ල එන්න ඕන. ආයෙ මොකක්ද එන්න ඕන? AB කෑල්ල එන්න ඕන. ආයෙ මොකක්ද එන්න ඕන? BC කෑල්ල එන්න ඕන. AC කෑල්ල මීටර් 2යි. AB කෑල්ල මේ කෑල්ලනේ. මූල 2යි. ඒ කියන්නේ 1.4යි මීටර්නේ. ඒතර BC කෑල්ලත් 1.4යි මීටර. ඒතර උත්තරේ ඔක්කොම එනවා 4.8යි මීටර. ඔන්න ඔය මෙයා වටේට අලවන පටියේ දිග මීටර 4.8යි. පළවෙනි කොටසට උත්තරේ හරි. දෙවෙනියට අහනවා මෙම පටියේ මීටර එකක් මිල රුපියල් 50යි. පටිය සඳහා වැය වෙන මුදල නේද? පටිය සඳහා වැය වෙන මුදල කීයද කියලා අහන්නේ. දෙවෙනි කොටස. මීටර එකක් රුපියල් කීයද? මීටර එකක් රුපියල් 50යි. එතකොට ඔක්කොම මීටර කීයක් ඕනද? 4.8ක් ඕන. හරි. එතකොට අපි අපෙන් අහන්නේ වියදම. පටිය සඳහා වියදම අපි ලියනවා මේ මීටර එකක් රුපියල් 50 නම් මීටර 4.8ක් කීයද? මීටරට මීටර කැපෙනවා. මෙයාගෙන් වැඩි කරපුවාම පුතේ රුපියල් 240ක් එන්නේ නේ. රුපියල් 240ක් එන්නේ. ඔන්න පටියේ කතන්දරේ ඉවරයි. රෝම ඉලක්කම් 1යි රෝම ඉලක්කම් 2යි දෙකම ඉවරයි. රෝම ඉලක්කම් 3ට යන්න මොකද්ද අපිට කියන්නේ? මෙම ආස්තරයේ ස්ථාවරත්වයේ වැඩි කිරීම සඳහා B කෙළවරේ සිට BX සිරස් ලෝහමේ දණ්ඩක් ACට ලම්බකව පොළවට සම්බන්ධ කරන ලදී. B කෙළවරේ ඉඳන් පොළවට දණ්ඩක් හයි කරාලු සිරස්ව. ඒ කියන්නේ මෙන්න මෙහෙම දණ්ඩක් ගැන නෙවෙයි කියන්නේ. මෙහෙම දණ්ඩක් ගැන තමයි ඔය කියන්නේ. සිරස්ව. ඒතර මේකේ අඩිය තමයි පුතේ x. B මෙතන x. කොහොම දණ්ඩක් තමයි සෙට් කරලා තියෙන්නේ. දැන් ඔයාගෙන් අහන්නේ මේ දණ්ඩේ දිගනේ. හරිද? පුතේ මේ ටික මීටර 1යි නම් මේ ටිකත් මීටර 1යිනේ. දැන් ඔයාට හොයාගන්න ඕන කොයි ටිකද? මේ ටික කීයද කියලා තමයි හොයාගන්න ඕන. මේ ටික හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? මේම හොයාගන්න. මේ ටික හොයාගන්න හොඳ ක්‍රමයක් තමයි පුතේ මේ පාදයයි සමානයිනේ. එතකොට ලම්බකයක් ගහපුවම මේක හරියටම දෙකට කැඩෙන්න ඕන. මේ සම්පූර්ණ පාදයේ මීටර 2යිනේ. මේ කෑල්ලක් මීටර 1යි මේ කෑල්ලක් මීටර 1යි. ඉතින් ඔයාට මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා මොකක් හොයන්න පුළුවන්ද? මෙන්න මේ පාදේ හොයාගන්න පුළුවන්. හරිද? මොකද්ද ත්‍රිකෝණේ? අපි මේ ත්‍රිකෝණේ විතරක් අඳිමු බලන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් නේ අපිට ආවේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. හරිද? මේ ත්‍රිකෝණය කීයද කියලා අහන්නේ. එතකොට ඔයාලට පේනවා මේ බලන්නකො. මෙයා මීටර 2යි නම් මේ කෑල්ල මීටර 1යි මේ කෑල්ල මීටර 1යි. එතකොට මෙයා මීටර 1යි මෙයා මූල 2යි මෙයා කීයද කියලා තමයි හොයාගන්න ඕන. හරිද? මෙයා ඇවිල්ලා මූල 2යි මීටර මෙයා ඇවිල්ලා මීටර 1යි. දැන් මේකට අකුරු මොනවද තිබ්බේ? අකුරු තිබ්බේවා මෙතන B මෙතන C මෙතෙන්ට මොකක් හරි අකුරක් දාගමු. A B C D E F වගේ අකුරක් දාගමුකෝ. F වගේ අකුරක් දාගමු. මෙතෙන්ට දාගමුකෝ. මෙතෙන්ට දාගමු අපි F වගේ අකුරක් දාගමු. මෙතන මොකද්ද තිබ්බේ B නේ. මෙතන මොකක්ද තිබ්බේ අකුරු? අකුරු මතක නැති වෙනවනේ. මෙතන තිබ්බේ C අකුර. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙයාට පයිතගරස් ප්‍රමේය දාන්න. BC වර්ගය සමානයි BF වර්ගය ධන FC වර්ගයනේ. හරිද? BC කියන්නේ මෙයා මූල 2යි මූල 2 වර්ගය සමානයි BF තමයි හොයාගන්න ඕන. BF වර්ගය ධන මෙයා 1යි 1 වර්ගය. මූල 2 වර්ගයේ පුතේ 2යිනේ. BF වර්ගය ධන 1 වර්ගය 1යි. මේ පැත්තේ 2 ධන 1 මෙහෙට යන ඍණ 1 වෙනවා. BF වර්ගයනේ. දෙකෙන් එකක් අඩු වුණාම පුතේ 1යි. 1 සමානයි BF වර්ගයනේ. එතකොට
වර්ගය නැති කරන්න අනිත් පැත්තට වර්ගමූලය දාන්න. එකේ වර්ගමූලය පුතේ 1යි. මීටර වලින් එන්නේ. එතකොට මේ උස කීයක් දෙන්නේ? මීටර 1යිනේ. මේ උස මීටර 1යි මේ. මේ උස මීටර 1යි. එතකොට මෙයා 1යි, මෙයා 1යි, 2යි. නේද? එතකොට අපෙන් අහන්නේ bx දණ්ඩේ දිගනේ. bx දණ්ඩේ දිග ඒක සමානයි bf ධන fx වලටනේ. එතකොට bx දණ්ඩේ දිග මෙයා මීටර 1යි, මෙයාත් මීටර 1යි, 1 1 කීයද? 1 1 මීටර 2යි. ඔය තියෙන උත්තරේ. ඔන්න bx දණ්ඩේ දිග. bx දණ්ඩේ දිග හරිනේ. ඊළඟට කියනවා හතරවෙනි කොටස. මෙය තවදුරටත් මෙම පද්ධතිය ස්ථාවරත්වයේ වැඩි කිරීම සඳහා B සිට 2 මූල 2 දිගති BY නම් වෙනත් ලෝහමය දණ්ඩක් ආනත ලෙස පොළවට සම්බන්ධ කර ඇත. XY දිග කොච්චරද කියලා අහන්න. මේ බලන්නකො පුතේ. මේ බලන්නකො කතාව. BY කියලා තව දණ්ඩක් ආනත විදියට හයි කරලාලු. දැන් අපි හිතමුකෝ මෙයා තමයි දණ්ඩ කියලා. BY දණ්ඩ මෙයා කියලා හිතන්නකෝ. මෙතන තමයි y ලක්ෂය. එතකොට ඔයාගෙන් අහනවා දැන් මෙයා අපි දන්නවනේ කීයද? මෙයා සම්පූර්ණයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට මීටර් 2යි. හරිද? එතකොට අපි මෙයා අපි දන්නවා මීටර් 2යි කියලානේ. ඊට පස්සේ අපෙන් අහනවා මෙයාගේ අපිට කියනවා මෙයාගේ දිග කීයද කියන්නේ? 2යි මූල 2ක් කියලා කියනවනේ. අපෙන් අහන්නේ මෙන්න මේ ටික xy දුර කීයද කියලා අහන්නේ. එතකොට මම ඒ නිල් පාට ත්‍රිකෝණය වෙනම අඳින්නම් පුතේ. හරිද? නිල් පාට ත්‍රිකෝණය මෙහෙම අඳින්න. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්නේ අපිට තියෙන්නේ. මෙතන ඇවිල්ලා අකුර B, මෙතන ඇවිල්ලා අකුර X, මෙතන ඇවිල්ලා අකුර Y. මෙයා 2යි මූල 2යි මීටර කියලා කියනවනේ. මෙයා මීටර 2යිනේ. එතකොට මේ දුරනේ අහන්නේ. ඉතින් මේකට දාන්න පයිතගරස් ප්‍රමේය. මේ ත්‍රිකෝණයට. මොකද්ද කර්ණය? BY වර්ගය සමාන ඉතිරි පාද දෙක. එකක් BX වර්ගය ධන අනිත් එක XY වර්ගය. එතකොට BY කියන්නේ 2යි මූල 2 වර්ගයනේ නේද? BX කියන්නේ 2 වර්ගය. XY තමයි අපිට හොයාගන්න ඕන. මෙතන පුතේ 2 වර්ගයේ 4යි මූල 2 වර්ගයේ 2යි. ආයේ 2 වර්ගයේ 4යිනේ. මෙතන XY වර්ගය. එතන මෙතන 4 වරක් 2 8යි. 8 සමානයි මෙතන 4. මෙතන තියෙනවා මොකද්ද? ධන XY වර්ගයනේ. ධන 4 මෙහෙට ගෙනියන්න ඍණ 4ක් වෙනවා. XY වර්ගය. මෙයාගෙන් මේ අඩු වුණාම 4යිනේ. XY වර්ගය. වර්ගය නැති කරන්න අනිත් පැත්තට පුතේ වර්ග මූලයක් දාන්න. ඔව් ඔයාලා දන්නවා 4 වර්ග මූලය 2යි. ඒතකොට මීටර 4යි මීටර 2යි කියලා තමයි උත්තරේ එන්නේ. මං හිතන්නේ මේවා නම් අමාරු ගණන් නෙවෙයි ඔයාලට. හරිද? මේවා අමාරු ගණන් නෙවෙයි ඈ. මතක තියාගන්න දැන් මේක ඉවර වුණාට පස්සේ හිත හදාගන්න මං 104ක වැඩ ඉවරයි කියලා. පාඩම ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. හරි? පාඩම ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. හරි? අපි කොහොම හරි මේ වැඩේ හොඳ පැත්තට ඉවර කරමු. හොඳ පැත්තට ඉවර වෙන විදිහට වැඩේ කරගෙන යමු. ඒ කියන්නේ දැන් 104ක් ඉවර වුණාම පුතේ අපිට සතුටු වෙන්න පුළුවන් නේ අපි 104ක වැඩ කරගත්තා කියලා. හරිද? අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙම ටික ටික සතුටු වෙවි යන්න ඉස්සරහට. ඒක තමයි මේකේ ක්‍රමය. එකපාර 100% පුරවන්න බෑනේ නේද? ඉස්සෙල්ලා 104යි. ඊළඟ දවසේ මං කිව්වා 102යි. එතකොට 106යි. නේද? ඊළඟ දවස වෙනකොට 108යි. ඔහොම අපි මේ වැඩේ පුරව යමු. එතකොට බොහොම කෙටි කාලයක් තුලදී අපි මේක 112 දක්වා ගේනවා. ඒ කියන්නේ මොන පාඩම් තුනද? 12 ශ්‍රේණියට අදාළ මැත්ස් පාඩම් තුන කරනවා. එතකොට මම ඔයාලට පොරොන්දු වෙලා තියෙන්නේ ටියුට් එක සාකච්ඡා කරලා දෙනවා. ඊට අමතරව මොනවද? පාඩමට අදාළ පාස් පේපර්ස් ටික කරලා දෙනවා. ඒ ටික හරියට කරන්න ඒ ඇති. මොකක්ද ඊට පස්සේ කියන්නේ පුතේ? ඊට පස්සේ කියනවා BYX කෝණයේ විශාලත්වය සොයන්න. කෝ BYX BYX මේ කෝණයේ විශාලත්වය. දැන් පුතේ මෙයා මීටර 2යිනේ මෙයාත් මීටර 2යිනේ. ඒතර බලන්න මේ පාදයට සමානයි. ඒතර අනිවාර්යෙන් මේ කෝණය A නම් මේ කොණයත් A වෙන්න ඕන. මොකක්ද හේතුව? මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මේ සමාන පාද දෙක වගේම ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. හරිද? සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මොකද්ද මේකේ අංකේ? රෝමී ඉලක්කම් 5. රෝමී ඉලක්කම් 5නේ මොන කෝණයේද? B කෝණය ධන y කෝණය ධන x කෝණය සමානයි අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. B කෝණය A
y කෝණයත් A මෙයා අංශක 90යි නේ. 180යි මෙතන. ධන 90 මෙහෙට ගේන්න. ඒට ඒ එකතු වුණාම මොකද්ද? 2යි එන්නේ. එතකොට මෙතන තියෙනවා අංශක 90ක්. මෙතන තියෙනවා 180ක් නේ. මේ පැත්තේ 2යි ඒ තනි කරගන්න. 180 ධන 90 මෙහෙට ගියා ඍණ 90ක් වුණා. 2යි ඒ සමානයි අංශක 90යි. ඒතර ඒ කෝණය සමානයි 90 බෙදීම 2නේ. ඒ කෝණය සමානයි අංශක 45යි. ඒතර ඔයාගෙන් අහන්නේ මොන කෝණයද? BYX. BYX කෝණය අංශක 45යි. BYX කෝණය BYX කෝණය මේ අංශක 45යි. හරි. අපිට කියනවා මෙම ලෝහමය දණ්ඩෙහි මීටර එකක් සඳහා රුපියල් 200ක මුදලක් වැය කිරීමට සිදුවේ. BY හා BX ලෝහමය දඬු දෙක සඳහා වැයවන මුදල. හරි. මට කියන්නකෝ දඬුවල සම්පූර්ණ දිග කීයද කියලා. රෝමි ඉලක්කම් 6. BX හා BY දඬුවල දිග නේද? BX දණ්ඩයි BY දණ්ඩයිනේ. මට කියන්නේ BX දණ්ඩ මීටර 2යිනේ. BY දණ්ඩ 2යි මූල 2යිනේ. එතකොට මෙතන කීයක් දෙන්නේ? 2යි මීටර ධන 2යි මූල 2 වෙනුවට ගන්න කියනවනේ. මේ ගාන 1.4නේ. එතකොට මෙතන 2යි මීටර ධන මෙතන මෙයාගෙන් වැඩි කරපුවාම 2.8යි මීටර. එතකොට ඔක්කොම කීයද? 4.8යි මීටරනේ. එතකොට වියදමනේ. මීටර එකක් කීයද පුතේ? රුපියල් මීටර එකක් රුපියල් 200යි. එතකොට රුපියල් 200 වැඩි කිරීම 4.8නේ. එතකොට උත්තරේ එනවා රුපියල් 960ක් නේ. රුපියල් 960ක් එනවා. රුපියල් 960ක් එනවා. රෝමි ඉලක්කම් 7. ABC ආස්තරයේහි වර්ග මීටර එකක් සඳහා වැයවන මුළු මුදල රුපියල් 3000යි. AE සහ CD එක් එක් කණුවක් සෑදීම සඳහා වැයවන මුදල රුපියල් 2000ක්. නම් මෙම සියලු කාර්යයන් සඳහා වැයවන මුදල. දැන් බලන්න මේකේ මුදල් වැය වෙච්ච තැන් ටිකක් තියෙනවා. හරිද? අර මුදල් වැය වෙච්ච තැන් ටිකක් තියෙනවා. මොනවද? එකක් තමයි පුතේ මේ මෙන්න මෙතන ඇති මේ රුපියල් 240ක් ගිහිල්ලා තියෙනවා අර පටියක් අලවන්න. ඊට පස්සේ මුදල් වැය වෙලා තියෙනවා 240යි. ආයෙ මුදල් වැය වෙලා තියෙන්නේ කොතනද? ආයෙ මුදල් වැය වෙලා තියෙනවා මෙන්න මෙතන 960ක්. හරිද? එතකොට මේ දෙක මතක තියාගන්න. දැන් ඊට පස්සේ දැන් මේ ආස්තරයට කොච්චරක් යනවද බලන්න. මේකනේ අපේ ආස්තරනේ. මෙයා මූල 2යි මීටර, මෙයා මූල 2යි මීටර, මෙයා කීයද? මීටර 2යි. එතකොට මොකද්ද මේකනේ ABC ආස්තරේ. එතකොට ABC ආස්තරයට යන වියදම බලන්න. වර්ග මීටරයට රුපියල් 3000යිනේ. මේකේ වර්ගඵලය හොයන්නකෝ. වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණයකනේ. මේකට කියන්න ආධාරකය කියලා, මේකට කියන්න ලම්බ උස කියලා. භාගයක් කො ආධාරකේ. මේක ආධාරකයේ මූල 2යි. මේක ලම්බ උස පුතේ. ඒකත් මූල 2යි. හොඳේ. එතකොට කීයද උත්තරේ? A සමානයි. මෙතන මූල 2 වරක් මූල 2 කියන්නේ පුතේ 2යිනේ. 2 බෙදීම 2. එතකොට වර්ගඵලය එනවා 2 බෙදීම 2 කියන්නේ 1යි වර්ග මීටර. එහෙනම් ආස්තරයට යන වියදම කෙලින්ම රුපියල් 3000යි. හරිද? ආස්තරයට වියදම රුපියල් කීයද? කෙලින්ම රුපියල් 3000යි. මොකද ඒකේ වර්ග මීටර 1යිනේ තියෙන්නේ. එතකොට කණු වලට යන වියදම අපිට කියනවා එක් එක් කණුවක් සෑදීම සඳහා වැය වෙන මුදල රුපියල් 2000යි. එතකොට කණු දෙකක් තියෙනවනේ. කණු දෙකේ වියදම. හරිද? කණු දෙකේ වියදම එක කණුවක් කීයද? රුපියල් 2000යි. රුපියල් 2000 ගානේ කණු දෙකක්නේ. එතකොට රුපියල් 4000යි. හරි? දැන් එතකොට මුළු වියදම අර මල් වැලට රුපියල් 240යි. ඊට පස්සේ තව මොනවටද? රුපියල් 960ක් ගියා නේද මොකේට හරි? 960ක් ගියා. ඊට පස්සේ තහඩුවට රුපියල් 3000යි. ඊට පස්සේ කණු දෙකට රුපියල් 4000යි. දැන් ওই ටික එකතු කරගත්තා නම් හරිනේ. මෙතන එනවා 7000යි, 7900යි, 8100යි. 8200ද? රුපියල් 8200ද බලන්න එකතු. මෙතන 7000යි, 7900යි, 8100යි, 8200යි. රුපියල් 8200ක් යනවා මේ දක්වා වියදම. හොඳේ. ඊළඟට කියනවා රෝමි ඉලක්කම් 8 ද්‍රව්‍යවලට අමතරව තහඩුව සවි කිරීම සඳහා
වැඩකුලිය වශයෙන් රුපියල් 2000ක මුදලක් අවශ්‍ය වේ නම් මෙම කාර්ය සම්පූර්ණ කිරීමට වැයවන මුළු මුදල. වැඩකුලියත් ආය අහනවනේ. වැඩකුලියත් එක්ක. එතකොට මුළු වියදම නැත්නම් මුළු මුදල අතනාවේ කීයද රුපියල් 8200යි. වැඩකුලිය කීයද? වැඩකුලිය රුපියල් 2000යි. එතකොට මුළු එකතුව කීයද? රුපියල් 10200ක් එන. රුපියල් 10200යි. හරි. එහෙනම් ඔන්න ටියුට් එකේ වැඩ කටයුතු ටික පුතේ අපි සම්පූර්ණයෙන්ම අවසන් කරා. මේ ටික නැවත කරන්න පුතේ. හරිද? 104ක වැඩසටහනක් මම ඉවර කරලා දුන්නා ඔයාලට 100%ෙන්. ඒ ගැන සතුටු වෙන්න අංකයකට. ඊළඟට පාස් පේපර්ස් ටික කරමු. එතකොට තවත් සතුටු වෙන්න පුළුවන් 104 කම්ප්ලීට් වෙනවා. හරිනේ? මේ විදිහට අපි ක්‍රමානුකූලව අපි ප්‍රතිශත විදිහට අරගෙන යමු. හරි? ඊළඟ දවසේ වැඩ කරාට පස්සේ මම කියන්නම් දැන් අපි 106ක් කම්ප්ලීට් කියලා. මේක නිකන් අර ෆෝන් එක charge වෙනවා වගේ පැහැදිලිද? බැටරි ටික පිරෙනවා වගේ. හරිද? අපි වැඩේ ලස්සනට කරමු. වැඩෙත් එක්ක සෙට් වෙලා ඉන්න තව ගොඩක් වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තාම මේ අපේ වැඩේ ආරම්භයේ පමණයි. හොඳ දේවල් නේද? තව ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පුතේ පාස් පේපර්ස් ටිකෙන් හමු වෙමු. ඊළඟ දවසේ අපි කතා කරන්නේ සාමාන්‍ය ලයිව් ක්ලාස් එකකින් අපි කතා කරන්නේ තල රූපවල වර්ගඵලය පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙනම් ආයිබෝවන්.